සම්පත් මනම්පේරි විසින් පාතාලය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අඩංගු ඔහුගේ ජංගම දුරකථනය විනාශ කර ඇති බව හෙළි වී තිබේ. පෑලියගොඩ අපරාධ කොටාසිය විසින් දැනට ප්‍රශ්න කරනු ලබන සැකකරු සම්පත් මනම්පේරි දෙහිවල දුම්රිය මාර්ගයක තබා තම ජංගම දුරකථනය විනාශ කර ඇති බව විමර්ශන වලින් හෙළි වී තිබේ. පෑලියගොඩ අපරාධ කොටාසිය විසින් ප්‍රශ්න කරන අතරතුර සම්පත් මනම්පේරි විසින් මේ බව හෙළි කර ඇත. පොලිස් පරීක්ෂණ ආරම්භ වූ වහාම ඔහු තම ජංගම දුරකථනය විනාශ කළ බව ඔහු විසින් පාපෝච්චාරණය කර ඇත. අයිස් නිෂ්පාදනය කිරීමට භාවිතා කරන බවට විශ්වාස කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් සම්පත් මනම්පේරි අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇති අතර පොලිස් ආරංචි මාර්ග පැවසුවේ සම්පත් මනම්පේරි විසින් දේශපාලඥයින් පාතාල නායකයින් සමග කළ ගනුදෙනු සහ ඔහු විසින් සිදු කළ බවට චෝදනා එල්ලවන අපරාධ ගණනාවක විස්තර සම්බන්ධ වැදගත් සාක්ෂි එම දුරකථනයේ අඩංගු විය හැකි බවයි. කෙහෙල්පත්තර පත්මේ සහ බැකෝ සමන් ඇතුළු පාතාල නායකයින් සමග සමීප සම්බන්ධතා පවත්වා ගැනීම මෙන්ම දකුණු පළාතේ මද්‍රව්‍ය නිෂ්පාදන කම්හලක් ස්ථාපිත කිරීමට මැදිහත් වීම ඇතුළු අපරාධ කීපයකට සම්බන්ධ වීම සම්බන්ධයෙන් සම්පත් මනම්පේරිට චෝදනා එල්ල වී තිබේ. තවද දැනට අත්අඩංගුවේ පසුවන සම්පත් මනම්පේරි විසින් ඔහුගේ ජංගම දුරකථන දෙකක් විනාශ කර ඇති බව වාර්තා වී ඇති අතර විනාශ කරන ලද උපාංගවලට සම්බන්ධ අංක පිළිබඳව තව දුරටත් විශ්ලේෂණයක් සිදුවෙමින් පවතින බව පොලිසිය පවසයි. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.